හරි අද අපි වීඩියෝ එකෙන් කතා කරමු අපි කොහොමද PC එකේ දැන් පෝස්ට් එකක් හරි පේජ් එකක් හරි එඩිට් කරන්න කියලා. මම ඊට කලින් වීඩියෝ එකක් කරා මේ WordPress download කරන විදිහ හරියටම step by step. ඒ වීඩියෝ එක මම මෙතන උඩින් කාඩ් එකක් දාන්න. ඒක කියලා බලලා ඉන්න මේ වීඩියෝ බලන්න. හරි ඉස්සෙල්ලම අපි dashboard එකට පස්සේ මෙතන පෙන්න welcome to WordPress කියලා අපි download කරපු plugin මම මෙතන එලිමෙන්ට් ඩවුන්ලෝඩ් කරලා තියෙන එලිමෙන්ට් ඩවුන්ලෝඩ් කරන විදිහත් මම කියලා දෙන්නම් කොහොමද කියලා. මෙතන දැන් මේ යනවා පෝස්ට් ගොඩාක් තියෙයි ඒ වයින් ගන්න කොහොමද කියලා බලමු. මෙතන ස්ක්‍රීන් ඔප්ෂන් කියලා තියෙන එක ක්ලික් කරන්න. මෙතන සිලෙක්ට් කරපේවා තියෙයි සමහරට අන්සිලෙක්ට් කරපේවා තියෙයි. සිලෙක්ට් කරලා තියෙන ඔක්කොම අන්සිලෙක්ට් කරන්න. හරි ඊටසේ පේනවා ඉතින් ලස්සනට අපේ ඩෑෂ්බෝඩ් එක තියෙනවා. ඊට පස්සේ මගේ අප්ඩේට් එකක් තියෙනවා. මගේ අප්ඩේට් එක ඉස්සෙල්ලා කරනවා. බලමු මොකේද අප්ඩේට් එක තියෙන්නේ කියලා. හරි දැන්ට මගේ නම් ප්ලගින් මොකොත් WordPress එකේ අප්ඩේට් එකක් නැහැ. තීම් එකක් තියෙනවා අප්ඩේට් කරන්න ඒවා තීම් එක. මම ඒවා තීම් එක ඩවුන්ලෝඩ් කරලා තින්නේ. මම ඒවා තීම් එක ඩවුන්ලෝඩ් කරන විදිහ මේකෙන් කියලා දෙන්නම්. මම ඒකේ අප්ඩේට් කරගන්නවා. අප්ඩේට් තීම් දෙනවා. ඔයාලට කලින් කරපු හින්දා මේක මොකද්ද ඔයාලා අලුතෙන් නම් වෙබ් ඉන්ස්ටෝල් කරේ සමහර අප්ඩේට් මොකුත් ඉල්ලන්නේ නැති වෙයි. ඉල්ලන්නේ නැහැ කොහොමද? ඔයාලා සමහරට WordPress එකේ දැන් මගේ ගණන් තියෙන්නේ 7.0.2. ඔයාලා සමහරට දැන් තියෙන version එකක WordPress අලුත් ඔයාලා කලින් පරණ version එක මේ ගත්තා නම් අනිවාර්යෙන් අප්ඩේට් කරන්න කියලා ඉල්ලනවා. හරි මගේ එක අප්ඩේට් කරලා ඉවරයි. අප්ඩේට් කම්ප්ලීට් කියලා මෙසේජ් එකක් ආවා. ඊට පස්සේ හරි අපි ඉස්සෙල්ලා බලමු දැන් මෙතන බලමු අපි කොහොමද දැන් එලිමෙන්ට් ප්ලගින් එක දාන්න කියලා. ඔයාලගේ මෙහෙම එකක් නැහැ. මම ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මෙහෙම එකක් පෙන්වන්නේ නැහැ. මම ප්ලගින් සර්ට් යනවා. ප්ලගින් වල ගිහිල්ලා දැන් ඔයාලගේ මෙතන පෙන්වනවා ටිකේ කිව්වා. දැන් මේක මොකුත් පෙන්වන්නේ නැහැ. මෙතන සිලෙක්ට් කරන්න මේවා සිලෙක්ට් කරලා මේ මෙතන ගිහිල්ලා ඩිලීට් කියලා දෙන එක ඩිලීට් කියන එක දීලා ඇප්ලයි කරන්න. එතකොට ඩිලීට් වෙලා යයි ඔක්කොම. ඊට පස්සේ අපි දැන් බලමු එලිමෙන්ට් එකම කියලා. මෙතන ඇඩ් ප්ලගින් කියලා තියෙන්නේ. එතනට ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන අප්ලෝඩ් ප්ලගින් කියලා තියෙනවා. ඒ ප්ලගින් එකට යන්න කලින් මම ඔයාලා මගේ වෙබ්සයිට් එකට යන්න මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ වෙබ්සයිට් එකේ ලින්ක් එක දාලා තියෙනවා. මේකේ WordPress theme තියෙනවා මෙතන. මෙතන අපි දැන් ඊළඟ කතා කරන ඒවා theme එක ඩවුන්ලෝඩ් වෙන්නේ. මෙතන ඒවා theme කියන එක ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ දැන් මේ ඒවා theme කියන එක උඩ ක්ලික් කරාම එකපාරක් වෙනම ටැබ් එකකින් ඕපන් වෙලා මෙතන තියෙන ඩවුන්ලෝඩ් කියලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන zip file එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන Elementor plugin කියලා මෙතන Pro plugin කියන එක නෙමෙයි Elementor plugin කියන එක. මම මේ කලින් වීඩියෝ එකක් කළා Elementor Pro කොහොමද දාන්නේ කියලා. ඒ වීඩියෝ මම මෙතන උඩින් කාඩ් එකක් දානවා. ඒ වීඩියෝ එකත් බලන්න ගිහිල්ලා දැන් මෙතන ඩවුන්ලෝඩ් කියන එක ඉවර පස්සේ මේක වෙන වෙබ්සයිට් එකකින් ඕපන් වෙලා මෙතන තියෙන යටින් ඩවුන්ලෝඩ් කියලා ඒක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ අපි මෙතන අප්ලෝඩ් ප්ලගින් ගිහිල්ලා මෙතන choose file දෙන්න. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරාට පස්සේ මෙතන පෙන්නේ මගේ මෙතන පෙන්වන්නේ මගේ ඩෙස්ක්ටොප් එකේ ප්ලගින් එකේ මෙතන මගේ පෙන්වන්නේ මෙතන ඒක ක්ලික් කරලා ඕපන් කරන්න. ඊට පස්සේ මෙතන ඉන්ස්ටෝල් කියලා මගේ නම් දැන් දෙන්නේ. ඔයාලගේ දේ ඒක ක්ලික් කරන ඊට පස්සේ ඉන්ස්ටෝල් වුණාට පස්සේ මේ යටින් මෙතන ඇක්ටිවේට් ප්ලගින් කියලා. මේ ප්ලගින් එකත් ඊට පස්සේ ඇක්ටිවේට් කරගන්න. නැත්තම් ඔයාලට ඒක ඉන්ස්ටෝල් කරලා පස්සේ මේ ප්ලගින් වල ගිහිල්ලා මෙතන එලිමෙන්ට් එකකින් තන මෙතන මේ ඩිඇක්ටිවේට් කියලා තියෙන්නේ. ඒ ඩිඇක්ටිවේට් වෙන තැන ඇක්ටිවේට් කියලා දෙන එක ක්ලික් කරන ඊට පස්සේ ඇක්ටිවේට් වෙයි. ඊට පස්සේ මම අර කලින් මෙතන මේ Pro Elementor ඩවුන්ලෝඩ් කරන ඉතින් මම කලින් කාඩ් එකක් මෙතන දානවා. එකකින් ගිහිල්ලා බලන්න. බලලා ඊට පස්සේ මේ දැන් අපි බලමු දැන් මෙතන ඒවා කියලා ගන්න අපි බලමු මේවා
තීම් එක කොහොමද ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඒකට ඉස්සෙල්ලා අපි appearance වල themes යන්න ඕනේ. appearance වල themes ගියට පස්සේ මෙතන add themes කියලා තියෙනවා. ඊට පස්සේ upload theme ගිහිල්ලා මෙතන ඊට පස්සේ ඔයාලා මේ වගේ choose file ගිහිල්ලා අර ඔයාලා download කරපු theme එක select කරලා open දෙන්න. ඊළඟ මෙතන install කරලා ආය appearance එකට ඇවිල්ලා මෙතන activate කියලා වෙන්නේ. එතන හරි කමන්නේ. මෙතනින් පෙන්නන මේ RWS theme එක activate කියලා. activate කරලා නම් මෙතන custom කියලා මේ customize කියලා පෙන්නනවා. එහෙම customize කියලා පෙන්නන්නේ නැත්නම් activate කරලා නැති හින්දා activate කරගන්න මම ආයි වෙන වීඩියෝ එකක් ගෙන්න කොහොමද ඒ theme එක දාන්න කියලා. හරි ඊට පස්සේ දැන් අපි බලමු කොහොමද page එක design කරන්න කියලා. මම ඉස්සෙල්ලාම දැන් theme එක දැන් හරියට දැන් මම මේක ඉස්සෙල්ලා බලන output එක කොහොමද පෙන්වන්න කියලා. copy එකක් කරගෙන new tab එකට ගිහලා paste කරනවා. කරලා මම enter දෙනවා. ඊට පස්සේ බලමු අපි මේකේ preview එකක් බලමු අපි දැන් මේකේ output එකේ. හරි මේක තමයි දැන් edit කරන එකේ output එක. පේනදී පට්ටම කැතයි. දැන් බලමු මේක අපිට ඉතින් මේ background එකට color එකෙන් දාලා කොහොමද හරියට edit කරගන්න කියලා. මේ about කියලා එකක් තියෙනවා. ඒක වැඩක් නැහැ. මේ lower එකක් නෙවෙයි හරියට ඒව click කරාම ඒවට යන්න අපි හදාගමු. හරි about කියනවත් නිකන් his page එකක් තියෙන්නේ. ඊට පස්සේ දැන් බලමු ඉස්සෙල්ලා දැන් logo එකේ තියෙන අපි logo එක වෙනස් කරන්න කලින් logo එක අන්තිමට වෙනස් කරනවා. අපි ඉස්සෙල්ලා page වලට දැන් page එකට කියලා එතන තියෙන about කියලා එකක් මගේ නම් මම ඒක edit කරපින් දෙක ඉතින් select කරලා delete කරන්න එක. දැන් trash කියලා එකක් තියෙන ඒක click කරත් හරි. ඊට පස්සේ ඒක trash වුණාට පස්සේ add page කියන්නේ ගිහිල්ලා අපි දැන් element එක download කරානේ. කියලා දැන් ඉස්සර අපි add page කියමු. ඊට පස්සේ මෙතන add title කියලා එකක් තියෙනවා. ඒක click කළාම මෙතනට home කියලා දෙනවා. ඊට පස්සේ මෙතන publish කරනවා. දැන් publishing කියලා වැටෙනවා. ඊට පස්සේ saving කියලා වැටෙනවා. ඒක හැමෙන්දී මෙතන උඩ තියෙන card එකක එකක් edit fit element එක කියලා. ඒකට click කරන එක පාර. ඊට පස්සේ ආයෙත් සමහරට වල පෙන්වන්නේ නැති වෙයි. මගේ ආයෙත් පෙන්වන card edit fit element කියලා. ඊට පස්සේ ආයෙත් ඒකට මම එකපාරක් click කරනවා. බලමු දැන් අපි අර home කියලා එකක් add කරන එක තියෙනවද කියලා බලමු. මෙතන පෙන්නයිද කියලා බලමු. එලිමන්ට් එකකට දැන් යන ගමන් තියෙන්නේ. හරි about කියන එක වෙනුවට අයින් එක මම trash කරානේ. home කියන එක ආවා. හරි ඊට පස්සේ දැන් අපි යන්නේ home එක edit කරන්නේ. ඔයාලගේ සමහර විට මේ විදියට message එකක් ගණන් ගන්න එපා. ඒක මුකුත් කරන්න ඕනේ නැහැ. මේ message එක ආදී මුකුත් ගණන් ගන්න එපා. මේ මුකුත් මෙතන enable කරන්න ඕනෙත් නැහැ. මේක ඉබේට අයින් වෙලා යනවා. අපි edit කරන්න අපම page එකට. හරි මම කිව්වේ දැන් ඉබේට අයින් වෙනවා. ඊට පස්සේ අපි දැන් මෙව්ව මුකුත් edit කරන්න ඕනේ. දැන් අපි මෙතන පෙන්නන මොන page එකද ඉන්නේ කියලා. මෙතන මුකුත් page එක නැති ඉඳ home page කියලා පෙන්නන්නේ. හරි ඉස්සෙල්ලා අපි මම මෙතනට home page එක කියන්නේ මම මේක නිකන් මෙතන ඉස්සෙල්ලා ෆොටෝ එකක් ඇඩ් කරනවා බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලා මම මෙතන image එකක් ගිහලා drag කරනවා. කළා මම මෙතන choose image ගිහිල්ලා බලමු media file එකේ image එකක් තියෙද කියලා. මම මෙතන මේ image එක select කරනවා. ඊට පස්සේ පේනවා ඇති නිකන් කොටු වෙන්න ඔය. මෙතන උන්නම් අපිට style එකට ගිහිල්ලා මේකේ width එක අඩු වැඩි කරගත්තේ. මම මේ ගානට තියාගෙන මේකේ add transfer එකට ගිහිල්ලා mask කියනවා. ඒකට ගිහිල්ලා මම mask එක on කරනවා. සමහරවිට ඔයාලගේ මේක පෙන්නනවා ඇති mask කියන එක
Elementor Pro දාගත්තට පස්සේ විතරයි. ඉතින් මගේ වීඩියෝ අනිවාර්යෙන් බලලා ඉන්න. හරි ඊට පස්සේ මම මෙතන යටින් header එකක් දෙනවා. header එකක් ගිහලා මෙතන මගේ නම ටයිප් කරගන්න. ටයිප් කරගෙන මෙතන ස්ටයිල් එකට ගිහිල්ලා කැමති කලර් එකක් දුන්න මම දෙන්නේ. ඊට පස්සේ මම මේක සෙන්ටර් කරනවා. සෙන්ටර් කරලා ඊට පස්සේ යටින් මම මගේ email address, phone number, WhatsApp number ඒ ඔක්කොම දෙනවා. ඊට පස්සේ මම හරි දැන් මම ඉස්සෙල්ලා chat gpt එකට ආවා. ඊට පස්සේ මම මෙතන ගහනවා sample cv කියලා. cv කියලා ගහලා enter දෙනවා. ඊට පස්සේ මට sample cv එකක් දෙනවා. හරිද? ඊට පස්සේ බලමු මේ sample cv එක. හරි ඊට පස්සේ මට sample cv එකක් දෙනවා. ඒකම මේ ටික copy කරගන්නවා. copy කරන් ගිහලා මම මෙතන add element කියන එක යටතේ තියෙන text edit එකක් දෙනවා. දාලා මම මේ ටික paste කරනවා. හරි ඊට පස්සේ දැන් මේක publish කරමු. publish කරලා බලමු අපි preview එක. හරි ඊට පස්සේ මගේ එක publish වුණා. ඊට පස්සේ දැන් අපි මේක refresh කරමු. refresh කරලා හරි ඔයාලට පේන්නේ නැති මෙතන මොකුත් පෙන්වන්නේ නැහැ. home කියන ටැබ් එක ක්ලික් කරාට පස්සේ තමයි පෙන්වන්නේ අපිට. ඒකෙන් දැන් අපි වෙබ්සයිට් එකක් හදුවොත් මේ ගිහලා කවුරු හරි බලද්දි ඉස්සෙල්ලා මේ පෙන්වන්න වෙන්නේ මෙහෙම. ඔය විදිහට තමයි ඉස්සෙල්ලාම පෙන්වන්නේ කවුරු හරි දැන් ගිහලා අපි ඩොමේන් එක රිසර්ච් කරලා අපි බලද්දි මේ මෙහෙම තමයි විතර අපිට එක කතයිනේ. ඒතර ඉස්සෙල්ලාම පෙන්වන්න අපිට සර්ච් කරලා ඉතිම home එක. අපි බලමු මේක දැන් කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මේක යන WP admin කියලා මම dashboard එකට යනවා. ඊට පස්සේ dashboard එකට ගියාට පස්සේ මෙතන setting එකේ reading යටතේ reading යටට යනවා. ඒ reading එකට ගියාට පස්සේ මෙතන තියෙනවා your home page display කියලා. මෙතන මේ යටේ ටික් මාක් එක දාලා home page එකටම select කියන එකේ home දෙනවා. ඊට කියලා save change දීලා ඊළඟට මේක change කරනවා අපි යමු. හරි දැන් මගේ එක settings save කියලා message එකක් දීලා තියෙනවා. ඊට අපි ආයි preview එකක් බලමු. මම දැන් නිකන් search කරන බලමු දැන් අපි අපේ එක එනවාද කියලා home page එක. හරි දැන් මෙහෙම ඇවිල්ලා තියෙනවා. හරි දැන් අපි මේක තමයි කරන්න හදුවේ. දැන් ඊට පස්සේ අපි මේ විදිහට තමයි post එකක් උත් කරන්න තියෙන්නේ. හරි ඊළඟ වීඩියෝ එකේ මම කියලා දෙනවා ඔයාලට heading එකක් කොහොමද හරියට කරන්නේ කියලා. අද වීඩියෝ එකෙන් මෙච්චරයි කරන්නේ. සියලු දෙනා වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා subscribe කරලා මාගේ එක්ක එකතු වෙන්න.